ඔබට මට අම්මා මැරෙනකොට තමන්ගේ අම්මා මැරෙනකොට මේ පංච උපාදානස්කන්ධයක් මේ පංච උපාදානස්කන්ධේ විඥානේ නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ මෙතන ඒකස්කන්ධයයි. මොකක්ද ඒකස්කන්ධය? රූපස්කන්ධය පමණයි කියලා විදර්ශනාත්මකව දකින්න මලගෙදර බෑංගිරි ගඟහ අඬන්න ඒ ඇඬීම නතර වෙන විදියට දැන් අපි දන්නවා පටාචාරාවගේ දරුව මැරුණාට පස්සේ කිසා ගෝතමියගේ දරුව මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කමටහන් දීලා ඒ උත්තමාවියෝ රහත් වෙලා සසර දුක කෙලවර කරගත්තා. බලන්න ඒ කතා අහපු ශාසනයක ඔබ තමන්ගේ අම්මා මැරුණාම බෑංගිරි ගගහ අඬනවා නම් ඔබ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙක්ද කියලා අවංකව ගෙදර ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කල්පනා කරන්න. මම මේ කියපු කතාව කරන්න. අද අවංකව ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලලා මම තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණාම දරුවා මැරුණාම අම්මා මැරුණාම තාත්තා මැරුණාම බෑංගිරි ගගහ අඬනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද කියලා. මං අහපු බණවල ප්‍රායෝගිකත්වයේ කෝ මං ගියපු සිල් සමාදන් වෙන්න ගියපු තැන්වල කෝ ප්‍රායෝගිකත්වයේ මෙන්න මෙහෙම කල්පනා කරන්න. එහෙම හිතලා අවංකව සිත দমনය කරගන්න ඕන. ගොඩක් මලගෙවල් වල උපාසකම්මල මොකටද දඬන්නේ? බොරුවට. ඇයි ඒ? ගමේ ගොඩේ එන උපාසකම්මල මොනවා හරි කියයි කියලා බය. උපාසකම්මලත් එන්නේ මොකටද? ඔව් ඕපදූප හොයාගෙන යන. යන ගම නංගි බලපංකෝ අර ගෑණි ඇඬුවේවත් නෑනි පොඩ්ඩක් අර. අනිවාර්යයෙන්ම ඒකාන්තයකට ඔය ගෑනිට ඇති වෙන මිනිහෙක්. පදේකුත් හදලා යන්නේ මල ගෙදර. ඒ සම්මගේ රත්තරන් අම්මලා මින් මනතට මොන කෙනා මොන කතාව කිව්වත් මල ගෙදර විදර්ශනා කරනවා මිසක මල ගෙදර අඬලා. දැන් අපිට කියනවා අනේ ස්වාමීනි තාත්තට පින් ටිකක් අනුමෝදන් කරන්න බැරිද? අඬ කියන්නේ. දැන් මෙවුන්දලා ගෙදර හොඳටම අඬලා මල ගෙදර 7 දවස් නම් දවස් 7ම අඬලා පෙට්ටිය උස්සගෙන යන්න හදනකොට පෙට්ටිය බදාගෙන කියනවා ගෙනියන්න එපා. තියලා යන්න ඕනේ තාත්තෑරලා. නේ? නේද ආශ්මතු? ඔබ හසලා අද්දකින් මුණ දීලා ඇතිනේ. සමහර අය කියනවා අනේ තාත්තේ ඇස් අරින්නකෝ අනේ මහත්තයා බලන්නකෝ වචනයක් මා දිහා බලලා කතා කරන්නකෝ සුන්දර නිසඳස්. බොරු. ඔයගොල්ලෝ ජීවිතේට දැකලා තියෙනවද මැරිච්ච මිනිහෙක් ඇස් අරිනව? නෑ. ඇස් ඇරියොත් දුවන උපාසකම්ම ගම හරහා. නිකන්වත් මලමිනිය ඇස් ඇරියොත් දුවනවා. දැන් බොරුව නවත්තන්න. මේ බොරුව නවත්තලා විදර්ශනාත්මකව දකින්න මේක. සත්‍ය දකින්න, සත්‍යයට මූණ දෙන්න. දුකයි කනගාටුයි තමයි. ඇඬෙන්න පුළුවනි. හැබැයි අඬලා බොරුවට නිසඳස් කියන්නේ. දුකට මටත් කඳුළු වෙන්න පුළුවනි. හැබැයි කඳුළු ආවට කඳුළු සංගවාගෙන විදර්ශනාත්මකව දකින්න අපි හිත හුරු කරලා තියෙනවනේ මගේ අම්මා. අර බොරුවට ලෝකයාට පේන්නේ මේ සෝ ටික කරන එක නතර වෙන්න ඕන.